ජේසුස් වහන්සේගේ ජීවිතය පුරාම උන්වහන්සේව වෙලාගත්තු පියාණන් වහන්සේට දක්වන අසීමාන්තික කීකරුකමේ නිම්වලලු කොච්චර පුළුල්ද කියලා පෙන්වන උච්චස්ථානය තමයි ගෙත්සෙමනි උයනේදී උන්වහන්සේ තමාහා කරන දරුණුම අරගලය. නහරවල් පුපුරන තරම් පීඩනයකදී වුණත් උන්වහන්සේ පියාණන් වහන්සේට ඉඩ දෙනවා. පියාණනි, මේ කුසලානය හැකිනම් මාගෙන් අහක් කළ මැනව. නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත ඉටු වේවායි පවසන. ඒ මහා කීකරුකම තුළ ජේසුස් වහන්සේ දරාගත් පහරක් පාසා සිදුවුණු තුවාලයක් පාසා අපට ලැබුණේ සුවය, සාමය, සතුට, සැනසීම. ඒක නිසා මහා සිකුරාදා අප දෙව්මැදුරට යන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශෝක දිනය සමරන්නට නෙමෙයි. ඔබ මම වෙනුවෙන් නිකම් කුරුසය ශ්‍රී කුරුසයක් කළ මරණය පරාජය කළ ක්‍රිස්තුස් වහන්සේගේ වේදනාකාරී විජයග්‍රහණය සැමරීමටයි. නැට්ටුවෙක්ගෙන් තොර නැටුමක්වත් නැටුමකින් තොර නැට්ටුවෙක්ගෙන්වත් මෙලොවට කිසිදු හරයක් නැහැ වගේ කුරුසයක් නැති කතෝලිකයෙක් ගෙනුත් මෙලොවට කිසිදු හරයක් නැහැ. ඒක නිසා කතෝලිකයන් වශයෙන් අප හැමෝටම අපටම ආවේනික වූ කුරුසයක් තිබෙනවා. සමහර වෙලාවට ඒ කුරුසය අපට බර වැඩි, අපි වැටෙනවා. නමුත් ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය දෙසට නෙත් යොමාගෙන නැවතත් තිර ඇදහිල්ලේ ශක්තිය අරගෙන තමන්ගේ දූතකාරය නිසි ලෙස ඉටු කරමින් කතෝලිකයන් වශයෙන් ස්වර්ග රාජ්‍යය දිනා ගැනීමට මෙන්ම ජේසුස් වහන්සේගේ ගැලවීමේ පංගුකාරයන් වීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ඉල්ලා මේ මහා සිකුරාදා අපි යාඥා කරමු.